අද පිනරු පෝය දවස. පෝය දවසක් නිසා අපි හිතුවා අද අලුත්ගම පන්සල් යන්න. අලුත්ගම කන්දේ විහාරේ. අලුත්ගම ඉඳලා පුංචි කන්දක මේ පන්සල පිහිටලා තියෙන නිසා තමයි කන්දේ විහාරේ කියලා කියන්නේ. මේ ඉස්සරහා පේන බුදු පිළිමේ තියෙනවනේ. ඒ බුදු පිළිමේ තමයි මේ පන්සලේ විශේෂත්වය. මීටර් 48ක් උස මේ බුදු පිළිමය ලොව විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමාව. ඉතින් පන්සලට ගියපු ගමන් අපි හිතුවා මල් අරගන්න බුදුන්ට පූජා කරන්න. වෙනදා වගේම මම අදත් අරගත්තේ නිල්මානයේ මල්. පේනවනේ මේ බුදු පිළිමේ විශාලකම කොච්චරද කියලා. ඉතින් බලන්නකෝ මේ මල් එක අරගෙන බැලුවම මේ මල් එකේ චූටි මීමැස්සෙකුත් හිටියා. මම ඉතින් ඒකත් පුංචි වීඩියෝ එකක් අරගත්තා. අද පෝය දවස නිසා සෙනඟ හරියට. පහුගිය අවුරුදු කීපෙම ප්‍රතිසංස්කරණ කටයුතු නිසා බුදුමැදුර ඇතුළට යන්න දුන්නේ නෑ කට්ටියට. හැබැයි එදා නම් යන්න පුළුවන්කම තිබුණා. බලන්නකෝ මේ ජාතක කතා හරිය ලස්සනට අඹලා තියෙන හැටි. පන්සල් ගිහිල්ලා අපි යන ගමන් හිතුවා බීච් එක පැත්තටත් පොඩි වටයක් දාන්න. ඉතින් අපි ගියා බීච් එක පැත්තට. බීච් එකෙත් ගොඩාක් සෙනඟ හිටියා. එදා පෝය දවසකුත් නිවාඩු දවසකුත් නිසා හැමෝම රිලැක්ස් වෙන්න බීච් එක පැත්තට ඇවිල්ලා තිබුණා. බලන්නකෝ අපේ චූටි පුතාත් හරි සතුටින් ඉන්නේ එදා. ඊයසේ මම දැක්කා ප්ලේන් එකකුත් යනවා. මම ඉතින් ඒකේ චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මං හරි ආසයි මෙහෙම මුහුදයි අහසයි එක වීඩියෝ ක්ලිප්ස් ෆොටෝස් අරගන්න. බබා සෙල්ලම් කරන්නත් එක්කගෙන ගියා අපි. ඉතින් ඔහොම තමයි එදා දවස ගෙවුනේ අපේ.